ආයුබෝවන් මිතුරනි. අද අපි කතා කරන්න යන්නේ බොහෝ දෙනෙක් නොදන්නා හැබැයි අපේ ජීවිතවලට අතිශය බලපාන ඉතාමත් සංකීර්ණ මාතෘකාවක් ගැන. ඒ තමයි අපේ මනස සහ ශරීරයේ රෝගී කරන කළු ශක්තිය. හෙවත් ඍණාත්මක ශක්ති ප්‍රවාහය. ගොඩක් අය හිතන්නේ ලෙඩ රෝග හැදෙන්නේ කෑම බීම වලින් හෝ විෂ බීජ වලින් විතරයි කියලා. හැබැයි බුදුදහමේ එන හේතුඵල දහම සහ අපේ හෙළ නිරුක්ති දහම හරහා බැලුවාම ශරීරයේ රෝගාබාධවලට මූලිකම හේතුව වෙන්නේ සිතේ රැඳී තිබෙන මේ කළු ශක්තිය. හෙවත් අකුසල මූලික ශක්තියින් බව පැහැදිලි. මොකක්ද මේ කළු ශක්තිය කියන්නේ? සරලවම කිව්වොත් අපේ මනසේ තියෙන ද්වේෂය, ක්‍රෝධය, ඊර්ෂාව, බිය සහ තමන්ටම දොස් පවරා ගැනීම වැනි නරක සිතුවිලි මගින් ශරීරයේ ශක්ති කේන්ද්‍රවල හෙවත් චක්‍රවල සිදුවන අවහිරතා තමයි මේ කළු ශක්තිය කියන්නේ. ඔබ තරහින් ඉන්නකොට ඔබේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. විශේෂයෙන්ම කෝටිසෝල් වැනි ආතති හෝමෝන වැඩි වෙනවා. මේවා දීර්ඝ කාලයක් ශරීරයේ තියෙනකොට ඒක ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ දමනවා. විද්‍යාත්මකව කිව්වොත් සෛලවල තියෙන ශක්තිමත් බව නැති වෙලා එතනදී රෝගී තත්ත්වයන් ජනනය වෙන්න පටන් ගන්නවා. පැරණි දහම් පොත්වල සඳහන් වන ආකාරයට අපේ මනස කියන්නේ ශක්තියේ මූලාශ්‍රයක්. යම් පුද්ගලයෙක් නිතරම අකුසල සහගත දේවල් හිතනවා නම් ඔහුගේ සිත වටා තියෙන ආරක්ෂිත වලල්ල හෙවත් ඕරාව දුර්වල වෙනවා. මේ කළු ශක්තිය ශරීරයට ඇතුළු වෙන්නේ මෙන්න මේ දුර්වලතා හරහායි. ශරීරයේ ප්‍රධාන නාල ඔස්සේ මේ ශක්තිය ගමන් කරලා යම්කිසි අවයවයක් දුර්වල නම් ඒ අවයවය අකර්මණ්‍ය කරන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට නිතරම බයින් ඉන්න කෙනෙක්ට වකුගඩු ආශ්‍රිත ප්‍රශ්න ඇති වෙන්නත්, නිතරම තරහින් ඉන්න කෙනෙක්ට අක්මාව හෝ හෘදය ආශ්‍රිත ප්‍රශ්න ඇති වෙන්නත් හේතුව මේ ශක්ති අසමතුලිතතාවයයි. කොහොමද මේ කළු ශක්තියෙන් මිදෙන්නේ? පළමු දේ තමයි මනසේ පවිත්‍රතාවය. මෛත්‍රී භාවනාව කියන්නේ මේ කළු ශක්තිය ඉවත් කරන ප්‍රබලම ක්‍රමවේදයයි. ඔබ ගැනත් අන් අය ගැනත් මෛත්‍රියෙන් පිරෙනකොට ඔබේ ශරීරයේ තියෙන ඍණාත්මක තරංග වෙනස් වෙලා ධනාත්මක ශක්තියක් උද්දීපනය වෙනවා. දෙවන්න තමයි අතහැරීම. යම්කිසි කෙනෙක් ගැන තියෙන තරහක් හරි අතීත සිදුවීමක් හරි තදින් අල්ලගෙන ඉන්නවා නම් ඔබ කරන්නේ ඔබේ ශරීරයට මේ කළු ශක්තිය නිතරම ලබා දෙන එකයි. ඒවා අතහැර දැමීමෙන් ඔබේ සෛලවලට නැවත ප්‍රාණවත් වෙන්න ඉඩ ලැබෙනවා. තවත් ඉතාමත් වැදගත් දෙයක් තමයි ඔබේ පරිසරය. ඔබ ඉන්න තැන, ඔබ ඇසුරු කරන අය, ඔබ බලන දේවල් මේ හැම දෙයක්ම ශක්තියක්. නිතරම අසතුටේ ඉන්න අය, නිතරම අනුන් ගැන නරක දේවල් කතා කරන අය ඇසුරු කරනවා නම් ඒ කළු ශක්තිය ඔබටත් බෝ වෙනවා. ඒ නිසා ඔබේ පරිසරය සුද්ධ කරගන්න. ස්වභාව ධර්මයේ තියෙන ශක්තිය, ඒ කියන්නේ ගස් කොළන්, පිරිසිදු වාතය සහ හිරුවෙලිය ඔබේ ශරීරයට ගොඩක් හිත කරයි. මිතුරනි, මේ රෝගාබාධ කියන්නේ ඔබේ ශරීරය ඔබට දෙන පණිවිඩයක්. ඔබේ ශරීරය කියනවා මගේ මනසේ තියෙන මේ කළු ශක්තිය ඉවත් කරගන්න කියලා. ඒ පණිවිඩය නුවණින් තේරුම් ගන්න. බෙහෙත් බොන ගමන්ම ඔබේ මනස සුද්ධ කරගන්න. ධර්මය සහ භාවනාව තුලින් ලැබෙන ඒ ආලෝකයේ තුලට ඔබ පිවිසෙනවා නම් මේ කළු ශක්තියට ඔබේ ශරීරය තුල ඉඩක් නැහැ. මේ වීඩියෝ එකකින් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඔබේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. සෑමදා නිරෝගී සතුටු සිතකින් ඉන්න ඔබට උතුම් ධර්මයේ ශක්තිය ලැබේවා.